අපි ගොඩනගන අපි ගොඩ ගහන මේ සියලු දේවල් නිදාගෙන නැගිටිනකොට විනාශ වෙලා යන්න පුළුවන්. ඔය මම හම්බෙන්න එනවා කොහොමද දවසට ටිකක් පිරිසක් එනවනේ. එක සහෝදරියක් එනවා. අවුරුදු 35ක් විතර ඇති මම හිතේ. හරි වැදගත් අර මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නව නේද? කොයි වෙලේ ව්‍යාධියට මුහුණ දෙන්න වෙනවද කියන එක මතක තියාගන්න ඕන. ජරාවට සහෝදරිය අල්ලගෙන තමයි දෙන්නෙක් දෙපැත්තෙන් ආවේ. මම අහනවා මොකක් හරි අසනීපයක්ද? එතකොට කියනවා හාමුදුරුවනේ මගේ ඇස් පේන්නේ. මගේ මේ ජීවිතේ පොත පතට වඩා මම යථාර්ථයේ තේරුම් ගත්තේ අත්දැකීම් වලින්. මම මේ වැඩසටහනේ මේ ඉස්සරලම කියන්නේ. භික්ෂුවක් විදිහට පුදුම විදිහට ලෙඩුන්ට පිරිත් කියලා තියෙනවා. ආය වෙන මොකුත් ඕනේ නැහැ ජරාවයි ව්‍යාධියයි ගැන තේරුම් ගන්න. මට කියනවා හාමුදුරනේ අවුරුදු 5ක් විතර ඇස් දෙක පේන්නේ නැතුව. මම ඇහුවා කොහොමද දැන් ඔය ලෙඩේ එකපාරම මතුනේ? උදේ නැගිටලා බිත්තිය අත ගෑවලු ලයිට් එක දාන්න කියලා. එතකොට ස්විච් එක දාලා කිව්වලු අද ලයිට් කරන්ට් එක නැහැ. බලනකොට කරන්ට් එක නැතිකමද ඇස් පේන්නේ නැතිකමද? ඇස් දෙක පේන්නේ නැහැ. මතක තියාගන්න. නිදාගෙන ඉඳලා නැගිටිනකොට ව්‍යාධියට ජරාවට මුණ දෙන්න සිද්ධ වෙන අවස්ථා එමටයි. රෑ නිදාගත්ත අම්මා උදේ නැගිටිනකොට ඇස් දෙක පේන්නේ. දැන් මට කියන්න බලන්න මොකක්ද මේකේ පිරිමහන්න තියෙන වෛරේ?